ඔයත් කොණ්ඩේ හැලෙනවා කොණ්ඩේ වැටෙනවා කියලා එක එක ජාතියේ ප්‍රොඩක්ට්ස් භාවිතා කරලා එක එක ජාතියේ ෂැම්පු පාවිච්චි කරා ඒත් හරියන්නේ නැහැ කියනවාද? එහෙනම් ඔයාට තමයි අද මේ මං ගෙනාව වීඩියෝ එක. මුලින්ම මගේ channel එක subscribe කරන්න කියලා පොඩි ඉල්ලීමක් කරනවා ඔයාලගෙන්. දවසක් ඇතුලේ අපි 10 දෙනෙක් එක්ක කතා කරොත් 9 දෙනෙක්ටම තියෙන ප්‍රශ්නයක් තමයි මේ කොණ්ඩේ හැලෙන එක. කොණ්ඩේ හැලෙන්න එක එක හේතු තියෙනවා. ඉතින් සමහර විට අපිට තියෙන මානසික ආතතිය නිසා අපේ කොණ්ඩේ හැලෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපි මේ ගෙවන ලයිෆ් ස්ටයිල් එකත් එක්ක, අපි ගන්න ආහාර රටාවත් එක්ක අපිට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ ලැබෙන්නේ නැතිකොටත් අපේ කොණ්ඩේ හැලෙන්න හේතුවක් වෙනවා. ඒ වගේම තමා නිදි මරනවා නම් ඒ වගේම වෙනත් කොණ්ඩේට අහිතකර ප්‍රොඩක්ට්ස් යූස් කරලා කොණ්ඩේට දරා ගන්න බැරි තරම් වෙනස්කම් සිද්ධ කරලා තියෙනවා නම් ඒත් කොණ්ඩේ යන එක සාමාන්‍ය දෙයක් නොවෙන්න පුළුවන්. නිතර හීට් කරනවා නම් ඩ්‍රයර් එකක් යූස් කරනවා නම් hair colors chemical treatments කරලා තියෙනවා නම් මේ හේතු නිසාත් ඔයාගේ කොණ්ඩේ හැලෙන්න පුළුවන්. හෝමෝන වෙනස් වීම නිසාත් කොණ්ඩේ හැලෙනවා. ඒ වගේම තමයි ප්‍රෝටීන් න්‍යූනතාවය නිසාත් ගොඩාක් වෙලාවට අපේ කොණ්ඩේ යනවා. මම ඔයාලට අද කියලා දෙන්න යන්නේ මීට කලින් මං හිතන්නේ නැහැ YouTube channel එකකවත් කොහේවත් මෙන්න මේ ට්‍රීට්මන්ට් එක කියලා තියෙනවා ඇති කියලා. මේක හරිම පහසුවෙන් හදාගන්න පුළුවන් ට්‍රීට්මන්ට් එකක්. ඒ වගේම ඔයාට ගෙදර තියෙන ඉන්ග්‍රේඩියන්ට්ස් යොදාගෙන මේක කොණ්ඩේ හොඳට ඇප්ලයි කරාම ඔයාට දවසින් රිසල්ට් එකක් බලා ගන්න පුළුවන් ට්‍රීට්මන්ට් එකක්. ඊට කලින් මම ඔයාලගෙන් ඉල්ලීමක් කරනවා channel එක subscribe කරන්න මතක තියාගෙන. මේ ට්‍රීට්මන්ට් එක කරන්න අපිට මුලින්ම ඕන වෙන්නේ පොල් කිරි. මේ ස්වභාවික පොල් කිරි වෙන්න ඕනේ. පිටිකල පොල් කිරි ඒ වගේ දේවල් මේකට අපිට පාවිච්චි කරන්න බෑ. මේක මොකද අපි අපේ ස්කැල්ප් එකේ තමා ඇප්ලයි කරන්නේ. ඒ නිසා ඔයාලා අනිවාර්යයෙන්ම ස්වභාවික පොල් කිරි ඒ කිරි වලිනුත් අපි කියන්නේ මිටි කිරි කියලා. මිටි කිරි පොඩි ප්‍රමාණයක් අපිට අවශ්‍ය වෙනවා. මං ඉස්සරහදී ඔයාලට අවශ්‍ය මෙෂර්මන්ට් එකත් එක්ක කියනවා. ඔයාට දිග කොණ්ඩයක් තියෙනවා නම් ඒ වගේම වොලියුම් එක වැඩි කොණ්ඩයක් තියෙනවා නම් මම මේ දාලා තියෙන මෙෂර්මන්ට් එකට වැඩිය මෙෂර්මන්ට් එකක් ඔයා ගන්න ඕනේ. ඒ වගේම හනි මී පැණි අපිට ඕන වෙනවා. මී පැණි කඩෙත් ගන්න තියෙනවා. සිංහල බෙහෙත් බඩු කඩවල තියෙනවා මී පැණි පොඩි බෝතල්. ඒවා ලොකු ගාණක් වෙන්නෙත් නැහැ. ඔයාට ගන්න පුළුවන් මී පැණි. ඒ වගේම ඊ විටමින් කැප්සියුල් එකක් ඕන වෙනවා. ඇලෝවේරා ගෙදර තියෙනවා නම් ඇලෝවේරා ගන්න ස්වභාවික ඇලෝවේරා. එහෙමත් නැත්නම් ඇලෝවේරා ජෙල් ඔයාට මේකට යූස් කරන්න පුළුවන්. නමුත් මම රෙකමන්ඩ් කරනවා මේකට ස්වභාවික අමුද්‍රව්‍යක ගත්තොත් ඔයාට ලැබෙන රිසල්ට් එක ටිකක් වැඩි වෙනවා. මම මෙතන මෙන්ෂන් කරලා තියෙනවා ඔයාලට කොච්චර ප්‍රමාණයක් ගන්න ඕනේද මේ ඉන්ග්‍රේඩියන්ට්ස් වලින් කියලා. මේවා මේ ගානම හරි මීට ගොඩාක් වැඩි කරගන්න එපා. එතකොට අපිට අර තික් ලේයර් එකක් විදිහට ඇප්ලයි කරන්න බැරි වෙනවා කොණ්ඩේ. ඒ නිසා මං හිතනවා මේ මෙන්ෂන් කරලා තියෙන ප්‍රමාණය ඔයා පාවිච්චි කරොත් හොඳයි කියලා. අර ඉන්ග්‍රේඩියන්ට්ස් ටික යූස් කරලා අපි හොඳ මික්ස්චර් එකක් හදාගන්න ඕනේ තික් විදිහට තියෙන. ඊට පස්සේ ඔයා මුලින්ම කරන්න ඕනි ඔයාගේ කොණ්ඩේ තියෙන ගැට ඉවත් කරගන්න එක.
මේකට අපි ලී පනාවක් යූස් කරනවා නම් ගොඩක් හොඳයි. අපේ කොණ්ඩේ අග ඉඳන් මුලට ගැට හොඳින් ඉවත් කරගෙන ඇදිලා යන්නේ නැති විදිහට කොණ්ඩේ පීර ගන්න ඕනේ. ඊට පස්සේ තමයි අපි අපේ ස්කැල්ප් එකේ මේක ඇප්ලයි කරන්න පටන් ගන්නෙ. මම මෙතන ඔයාලට ෆොටෝ එකකුත් එක්ක දාලා තියෙනවා කොහොමද ඔයාගේ කොණ්ඩය හරි විදිහට පීරගන්නේ කියලා. ඉතින් මේ විදිහ නිතරම ඔයා පාවිච්චි කරනවා නම් ලී පනාවක් මෙන්න මේ විදිහට ඔයාගේ කොණ්ඩය පීරන්න පුරුදු වෙන්න. මේකෙනුත් පුළුවන් ඔයාගේ කොණ්ඩය ගැලවිලා යන එක ගොඩාක් අඩු කරගන්න. ලී පනාවකිනුත් ගොඩක් හොඳ රිසල්ට් එකක් ඔයාලට හම්බ වෙනවා. ඒක නිසා මම රෙකමන්ඩ් කරනවා දැටි ලොකුවට තියෙන ලී පනාවකින් අග ඉඳන් උඩට කොණ්ඩය හොඳින් පීරගන්න. ඊට පස්සේ ඔයාලා කරන්න ඕනේ මේක ස්කැල්ප් එකේ හොඳට ඇප්ලයි කරන්න. මසාජ් කරන ගමන් පොඩි මසාජ් එකක් ඔයාලගේ ඇඟිලි තුඩු වලින් දෙන ගමන් හොඳට මේක කොණ්ඩේ මුල ඉඳන් අගට හොඳට ඇප්ලයි කරන්න. ඇප්ලයි කරලා පොඩි වෙලාවක් හොඳ මසාජ් එකක් දීලා කොණ්ඩේ උඩට හෝ කොණ්ඩය කඩාගෙන ඔයාට ඉන්න පුළුවන් විනාඩි 20ක් මේක ඔයාගේ ස්කැල්ප් එකේ තියෙන්න ඕනේ. ඔයාගේ හිස්සොරි තියෙනවා නම් ඔයාගේ කොණ්ඩය ගැලවෙන එක ගොඩාක් තියෙනවා නම් ඒ වගේම කොණ්ඩේ රුධිර ගමනාගමනය වැඩි කරන්න කොණ්ඩේට අවශ්‍ය ප්‍රෝටීන් ලබා දෙන්න මේක හොඳ ට්‍රීට්මන්ට් එකක්. ඉතින් මම මේ කියපු විදිහට ඔයා මේව ටික ඇප්ලයි කරගන්න ඕනේ. මිශ්‍රණය හිස් කබලේ හොඳට ඇප්ලයි කරාට පස්සේ අපි විනාඩි 20ක් තියලා ඔයා පාවිච්චි කරන ෂැම්පූ හෝ කන්ඩිෂනර් එකක් යූස් කරලා මේක සෝදලා ඉවත් කරගන්න පුළුවන්. ඒ ඉවත් කරන මොහොතේදීම ඔයාට හොඳ රිසල්ට් එකක් බලා ගන්න පුළුවන්. ඔයාගේ කොණ්ඩේ කෙට ඇති වෙන එක ඇත්තටම ගොඩක් අඩු වෙනවා. ඒකෙන්ම ඔයාගේ කොණ්ඩය ගැලවිලා යන එක පොඩි ප්‍රමාණයක් මේ මොහොතේදීම අඩු කරලා අපිට මේකෙන් හොඳ රිසල්ට් එකක් පෙන්නනවා. අපි මේ ට්‍රීට්මන්ට් එක හදන්න යූස් කරපු ඉන්ග්‍රේඩියන්ට්ස් වල තියෙන නියුට්‍රිෂන්ස් මම මෙතන මෙන්ෂන් කරලා තියෙනවා. මේ පැණි වලින් අපේ හිස් කබලේ තෙතමනය රැකගන්න උදව් කරනවා. ඒ වගේම කොණ්ඩේ මෘදු වගේම පොඩි ෂයින් එකක් දෙන්නත් මේ පැණි උදව් කරනවා. පොල් කිරි කියන්නේ විටමින් E බහුල ඉන්ග්‍රේඩියන්ට්ස් එකක්. කොණ්ඩේ ශක්තිමත් කරනවා වියදීලා තියෙනවා. ඔයාගේ කොණ්ඩේ ක්‍රීසි නම් ඒක අඩු කරන්නත් උපකාරී වෙනවා. ඒ වගේම කොමාරිකා අපිට අපේ වත්තෙන්ම හොයාගන්න පුළුවන් ඉන්ග්‍රේඩියන්ට් එකක්. විටමින් A තියෙනවා, විටමින් C තියෙනවා, E තියෙනවා. ඒ වගේම ඔයාගේ ස්කැල්ප් එකේ ඩැන්ඩ්‍රෆ් තියෙනවා නම් ඒවා ඉවත් කරන්න මේක උදව් වෙනවා. විටමින් E කියන්නේ ප්‍රතිඔක්සිකාරකයක්. මේ ස්කබලේ සෞඛ්‍ය තත්ත්වය පවත්වා ගන්න ගොඩක් උදව් කරනවා. මම හිතනවා මට වගේම ඔයාලටත් මේ ට්‍රීට්මන්ට් එකෙන් හොඳ රිසල්ට් එකක් හම්බ වෙයි. ඒ වගේම ඔයාලගේ රිසල්ට් එක මගේ කමෙන්ට් බොක්ස් එකට එකතු වෙයි කියලා මම විශ්වාස කරනවා. මේ වගේම තවත් වීඩියෝස් ඔයාලා බලන්න කැමති නම් කමෙන්ට් එකක් දාගෙන සබ්ස්ක්‍රයිබ් බටන් එකක් ක්ලික් කරන්න කියලා පොඩි ඉල්ලීමක් මම ඔයාලගෙන් කරනවා. ඒ වගේම ඔයාගේ යාළුවොත් නිතරම කොණ්ඩේ හැලෙනවා කොණ්ඩේ ක්‍රීසි වෙලා කොණ්ඩේ ඩ්‍රයි වෙලා කියලා කියනවා නම් එයාටත් බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න කියලාත් ඉල්ලනවා. Thank you for watching. Thank you for watching. Subscribe button එක click කරන්න.